good morning උදේ 7ට විතර ඇති දැන් වෙලාව සෙන්සුරාදා දවසක් මේ ෆුල් පැක් වෙන දවසක් මට වීකෙන්ඩ් කියන්නේ ක්ලාසස් 3ක් තිබ්බ මට එදා ඔය සයින්ස් ක්ලාස් එකකුයි ටැමිල් මගේ තියෙනවනේ හෝඩි පන්තිය කියලා ක්ලාස් එකක් ඒකයි ආයේ වයලින් ක්ලාස් එකකුත් තිබ්බා ඔය ටික ඉවර කරලා මම මේ දැන් ලෑස්ති වෙන්නේ පොඩි රවුමක් දාන්න යන්න හැමෝම බලනවානේ ෆුල් පැක් දැක්කා කොහෙද මේ රවුම් ගහන්නත් වෙලා තියෙනවද කියලා යම් මාත් එක්කද නයිට් ඩියුටි එකට ටීචර්ස්ලට නයිට් ඩියුටි තියනවාද කියලා හිතෙන්න පුළුවන් ඔයාලට. මම මේ යන්නේ ටීචින් පාර්ට් එකකට නෙමෙයි. මාව දන්න කට්ටිය දන්නවා. ඒ කියන්නේ මාව ළඟින් ආශ්‍රය කරන අය, මගේ යාළුවෝ කට්ටිය දන්නවා. මං කලින් නර්ස් කෙනෙක්. ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ තමයි මේ යන්න හිතුනේ. කොච්චර කාලයක්ද කියලා කියන්නේ නැහැ. කට්ටිය බය වෙනවනේ. දුවගෙන ආවා. ඇත්තටම වෙලාව පරක්කු වෙලා මං හිතුවා ඉතින් ගොඩක් කාලෙකට පස්සේ යන හින්දා එදාටවත් වෙලාවට යන්න ඕනේ කියලා අන්තිමට එදාට යන්න ඕනෙත් නැහැ. ඒත් විනාඩි 10ක් විතර පරක්කුයි. කොච්චර පරක්කු වුණත් ඉතින් ලෑස්ති වෙලා යන්න එපා. ලස්සනටනේ කාලෙකින් පස්සේ යන එක. දුවලා ගිහලා ඔන්න ඔය අයිටම් ටික ගෙනියන්න ඕනේ කියලා මතක් වුණේ මට යන්න ඕන්න මෙන්න තියලා. හරිද? එච්චරට මට පොඩ්ඩක් ට්‍රැක් අවුට් වෙලා තිබ්බේ. හැබැයි ඉතින් වැඩ ටික ලස්සනට කරගත්තා. මොකද මම ගියේ මගේ වෝඩ් එකට. මං කලින් වැඩ කරපු වෝඩ් එකට. ඉතින් එතන කට්ටියව මං හොඳට දන්නවා. ඒගොල්ලෝ මට මාර සපෝටිව් කියලා දන්නවා. ඒ හින්දා ඉතින් මේ මට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔහොම ඉඳලා ඉතින් රෑ 12ට කිට්ටු කරලා ඇති ඔය වෙලාව. නිදිමතක් නම් ආවේ නැහැ. මම ලොකුවටම බය වෙලා තිබ්බේ ඒක ගැන. මොකද හොඳට නිදාගෙන ඉඳලා දැන් මේ පුරුදු නැති වෙයිද කියලා. ඊට පස්සේ ඉතින් වැඩ ටික ෂේප් එකේ කරගෙන ගියා ඔහොම. හැමෝම මට උදව් කරා. ඇත්තට මේක කියන්න ඕනේ. ඉතින් මේ මගේ වෝඩ් එකේ කට්ටිය මගේ වෝඩ් එක කියන්නේ ඉතින් මං හිටපු වෝඩ් එක හැමෝම උදව් කරපු හින්දා ගානට වැඩ ටික බැලන්ස් කරගෙන ගියා. ස්පෙෂලි අපේ සිස්ටර්. ඔහොම තමයි ඔය ඩ්‍රෝ කරන්නේ මොකක් හරි ඇන්ටිබයොටික් එක. ඔව් ඇන්ටිබයොටික් එකක් මොකක් හරි නෙමෙයි මන් දන්නවා මොකක්ද කියලා. ඇන්ටිබයොටික් එකක් මේ පුංචි බබ්බෙකුට ඩ්‍රෝ කරන්නේ. මම සර්ජිකල් වෝඩ් එකේ තමයි වැඩ කරේ. එතකොට එදා ගියත් සර්ජිකල් වෝඩ් එකට. ජීවිතේ එහෙම තමයි ඉතින්. ඒ හරි මාරයි. මට ඉස්සර පුදුම පිස්සුවක් තිබ්බේ මේ ඩොක්ටර් කෙනෙක් හරි නර්ස් කෙනෙක් හරි වෙන්න ඕනේ කියලා. මුකුත් නෙමෙයි ඒ ආසාව. මේ ඔය ඉන්ජෙක්ෂන් කටු කැනියුලා ඔය අනින කරන දේවල් එක පුදුම මට මේ මොකක්ද ඒකට කියන්නේ ආත්මීය බැඳීමක් තිබ්බේ. කොහොම හරි මේ ඒ හින්දාම මම නර්සිං වලට මට යන්න chance එකක් හම්බුණා. මං ගියා ඊට පස්සේ. දැන් මං හිතන්නේ ඔය පෙන්නන්නේ වෙලාව රෑ 12යි කාර. රෑ 12යි කාල විතර ඇති. ඒ වගේ වෙලාවක් ඇති. ඊට පස්සේ ඉතින් ඔය වැට් ටික කරලා ඉවර වෙලා එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ පහුවදා උදේ මම 8ට විතර ඕෆ් වුණේ 8ට ඉතින් ඕෆ් වෙලා සයින් කරලා එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් ටීචින් කරාට කාලයක් නර්සින් කරා. ඒක ඇති වුණාම ටීචින් වලට පැන්නා. දැන් ටීචිනුත් කරනවා. ඒත් වුණාම නර්සිනුත් කරනවා. එහෙම තමයි ඉතින් ජීවිතේ. මේ තියෙන බාදම් මිල්ක් එකක් මං සාමාන්‍යයෙන් නයිට් එකට එනකොට ඒ කාලේ ඉඳන් එහෙමයි. උදේට මොනවා හරි මිල්ක් එකක් බොනවම තමයි. මේක රුපියල් 160ක් වගේ උනේ. ඔව්. හැබැයි මේක විශේෂ රහක් නන් නැහැ. අර බාදම් වැට දෙක තුනක් කපලා තිබ්බා. මෙන්න මේක මේ මං එන ගමන් ගෙනාවේ අපේ අඳුරන ඇන්ටි කෙනෙක් තමයි දුන්නේ. එයා මේක විකුණනවා. හැබැයි මට ඕව ෆ්‍රී තමයි හම්බෙන්නේ. ඒත් බලයට සල්ලි දීලා ආවා. ඒකත් ඉතින් මොකක් හරි පෙර කරපු පිනක් වෙන්න නේද? අනේ මන් දන්නේ නැහැ. මට මාර විදියට කෑම බීම පිනක්ද පාවක්ද දන්නේ නැහැ. මාර විදියට කෑම බීම මට පිනට හම්බෙනවා. හේතුවක් මම දන්නෙත් නැහැ. හැබැයි ඒකත් ඉතින් අනේ මන්ද හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයිනේ. එයාලා නම් කිව්වේ ඉතින් කරපු පිනක් කියලා. ගෙදර ආවයින් පස්සේ ඉතින් ඒ කුරක්කන් කැඳ එකත් බීලා රසම රස ලුණු මිරිසත් එක්ක අපේ අම්මා හදපු පොඩ රොටියකුත් කාලා දොයි පපා තමයි ඉතින් බයි